මේ බට්ටෝ මේ අද නම් හවස පන්ති යන්න බෑ බං. එපා වෙනවා මාර බෝරින් බං ওই පන්තිය. අනික ඔය කියන මෙලෝඩියක් මට තේරෙන්නේ නැහැ. මං ආසම නැති විෂයන්නේ බං ඉංග්‍රීසි කියන්නේ. කට්ටෝ ඔව් බං. මටත් නම් අද පන්ති යන්න බෑ. ඔය පන්තියට මට ගිහපුවාම එපා වෙන්නේ හැම වෙලේම මාව තමයි පන්තියෙන් නැගිටවන්නේ. හැම දෙයකටම උත්තර අහන්න. මට එපා වෙලා තියෙන්නේ මං ওই පන්තිය නම් ඇත්තටම. අපි අද පන්ති නෝයි උඹා. ඔව් ඒක හොඳයි. හොඳ අදහසක් ඒක. ඒක නෙවෙයි බං. පන්ති යන්න නැතුව ඉඳලා අපි දෙන්නට ගෙදරින් ගොඩ කන්න වේද බං? නෑ නේ බං. අපි මොකක් හරි බොරුවක් ගහමු බං ගෙවල් වලට ගිහිල්ලා. ඔව් බං. ඔව්වට කියන්න බොරුත නැන්ද? මොකක් හරි බොරුවක් කියලා දාමු අපි. මේ මාර කම්මැලි දැන් පන්තිත් යන්නේ නෑනේ අපි. අපි මොකක් හරි පොඩි ආතල්ලයක් ගමුද බං? මෙහෙම ඉඳලා පට්ට කම්මැලි බං. අපි දෙන්න මොකක් හරි හොඳ ආතල්ලයක් දෙමු අපේ යාළුවන්ට. හරිද? උඹත් මං හිතන විදිහටම හිතන්නේ බං. උඹ මගේ එක උඹ මගේ එක. නියමයි. සුපිරි ආතල්ලයක් දෙමුද අද සුපිරි ආතල්ලයක් දෙමු ඇස් රතු වෙන්න අපේ යාළුවන්ගේ. නැන්දේ බට්ටට හොඳටම උණ ගැල්ලා තියෙන්නේ. සහලෝල උණ. ඊට පස්සේ අද ඉංග්‍රීසි පන්තියේ ඉන්න ඕනේ නැහැ කියලා මම බට්ටව ගෙදර එක්ක ආවා. බට්ටට ඉක්මනට බෙහෙත් ටිකක් ගත්තා නම් හොඳයි නැන්දේ. ඔව්. හොඳටම උණ අරන් තියෙන්නේ. හානේ පුතා ඔයාට මොකද මේ වුනේ? මම කිව්වනේ ඊයේ තෙමෙන්න එපා කියලා වහින වෙලාවේ. වැස්සට තෙමුණනේ මං කියන දේ අහන්න නැතුව. බලන්නකො ඉතින් කරගන්න දේවල්. දැන් ඉතින් දවස් ගාණක් යනකම් ඉස්කෝලේ යන්නත් බැරි වෙයි. අනේ මන්ද මේ ළමයි නම් කිසිම දෙයක් අහන්නේ නෑනේ. ඔව් අම්මේ මට ගොඩක් අමාරුයි. මගේ මේ ඇඟ පුරාම රතු පාට ගෙඩි වගේ පුද්දාලා තියෙන්නේ. මට නම් ඉස්කෝලේ යන්න බැරි වෙයි අම්මේ දවස් 2-3ක්වත් යනකම් ආයනා. ඔව් නැන්දේ. තාවනම් දවස් 2-3ක්වත් යනකම් නම් කොහොමවත් බට්ටට ඉස්කෝලේ යන්න වෙන්නේ නැහැ. ඒ තරම් උණ අරන් තින්නේ. ඇඟ පුරාම ගෙඩි වගේකුත් දාලා. පැපොලක් දන්නෙත් නැහැ. ආනේ ඒකනේ බලන්නකො පුතා. මේ බට්ට පුතාට මං කියන කිසිම දෙයක් කනකට ගන්නෑනේ. හරි දැන් යන්කො බෙහෙත් ටිකක් ගේන්න එහෙනම්. කො පුතේ දැන් යන් ඔය බෙහෙත් ටිකක් අරන් එන්න හොම්ම. තත්ත්වය භයානකයි. මේ ළමයාට හැදිලා තියෙන්නේ චිකන් ගුන්නියයි පැපොලයි දෙක එකට මිශ්‍ර වෙලා. ඒකට ඔයාගේ ළමයාට ලෙඩ එකක් නෙවෙයි ලෙඩ දෙකක් හැදිලා තියෙනවා. ආනේ දොස්තර මහත්තයා ඇත්තමද? මේ ළමයාට බලන්නකො මං කියන දේ අහන්න නැතුව කරගන්න දේවල්. එක ලෙඩක් මදිවට ලෙඩ දෙකක්ම හැදුවා. දැන් දවස් 7ක් යනකම් ડોක්ටර් මෙයාට ඉස්කෝලේ යන්න එහෙම බැරි වෙයි නේද? දවස් 7ක් නෙවෙයි දවස් 14ක්වත් යනකම් මෙයාද ආපහු ඉස්කෝලේ යන්න එපා. තේරුණානේ ඒගොල්ලෝ ලෙඩි වැඩි වුණාට පස්සේ මම නොකියවයි කියන්න එපා. හැමදාම පැපොල් ගෙඩි දෙක ගානේ හැමදාම හවසට චිකන් සුප් එක ගානේ මේ ළමයට බොන්න දෙන්න. ඒක තමයි මේ ලෙඩේට තියෙන එකම බෙහෙත. යකෝ නියම දොස්තර මහත්තයනේ බං අපිට හම්බුනේ. අපි හිතාගෙන හිටියටත් වැඩිය වැඩේ හොඳටම වුණානේ බං. වැඩේ හොඳට වුණා නෙමෙයි බං. කෙරෙව්වා. තාත්තා මට ගිය සතියේත් එක්ක ඔක්කොම පන්ති පීස් දෙන්න දීපුවා රුපියල් 1000ක් තිබ්බ මගේ අතේ. මං ඒ 1000 දොස්තර මහත්තයාගේ අතේ තියලා කිව්වා ඔය ටික ඔය විදිහටම උඹලගේ අම්මට කියන්න කියලා. ඉතින් ඒක මං තමයි කරේ. බලපන් මං කොච්චර හොඳ යාළුවෙක්ද කියලා. අඩෝ උඹ මගේ එකා බං උඹ මගේ එකා. උඹ එල්ල යාළුවෙක් බං. සුපිරි යාළුවෙක්. යකෝ උඹලානේ බං යාළුවෝ. ඇත්තරම මම උඹ වගේ යාළුවෙක් ලබන්න ගොඩක් පින් කරලා තියෙනවා මචං. ඇත්තරම කට්ටෝ. අනේ කට්ට පුතත් තවද බට්ට පුතා බලලා යන්න. මම මේ කකහණියක් මාවේ
බට්ට පුතාට මේ චිකන් ගුනියා හැදිලා නේද? ඕනේ මිස්. මාත් ආවා මේ බට්ටා බලලා යන්න ඉතින්. මං ඉතින් බට්ටගේ අතිජාත මිත්‍රයා. ඩොක්ටර් කියන විදිහට නම් මිස් මේ බට්ටට දවස් 14ක් විතර නිකන් ඉස්කෝලේ යන්න වෙන්නේ නැලු යන. ඔව් ටීචර්. මට දවස් 14ක් විතර එනකන් ආපහු ඉස්කෝලේ නම් එන්න එපා කිව්වා. අනිත් ළමයින්ටත් මගෙන් ලෙඩේ බෝ වෙයි කියලා. මේ කට්ටටත් ඉස්කෝලේ යන්න එපා කිව්වා. මන් වගේ හිටපු හින්දා. එයාටත් බෝ වෙලා ඇත්තේ දැන් ලෙඩේ. ඒකයි එහෙම කිව්වේ ඩොක්ටර්. ආනේ ඇත්තද පුතා? එහෙනම් මටත් බෝ වෙයිද දන්නේ. මං එන්න පොඩ්ඩක් කෙලින් ඉන්න. ඔයා හොඳ වෙච්ච ගමන් ඉස්කෝලේ එන්නකෝ. මං ගැරිච්ච පාඩම් ටික මං හවස වෙනම පන්තියක් දාලා ඔයාට උගන්වන්නම්කෝ. වෙනම පන්තියක් දාලා? අයියෝ. එහෙනම් පුතා මං එළියෙන් ඉන්නම්. ඔයාලගේ අම්මත් එක්ක මට ටිකක් කතා කරගන්නත් තියෙනවා. අපි අර ලබන සතිය යන්න හිටපු ට්‍රිප් එක හෙට යන්න දාගත්තානේ. ළමයි හැමෝගෙම දෙමව්පියෝ කැමති වුණා හෙට ට්‍රිප් එක යන්න. අපරාධේ පුතත් සනීප වෙලා හිටියන පුතාටත් එන්න තිබ්බා. ට්‍රිප් එක හෙට යනවා? එහෙනම් බට්ටු මාත් යන්නම්. හෙට ට්‍රිප් එක යන්න බරුටි කියලා හැත් කරගන්නත් තියෙනවානේ. අපි ට්‍රිප් එක ගිහිල්ලා ආපුවාම උඹට සනීපත් වෙලා තියෙන්නේ බං. එහෙනම් මාත් යන්නම් බරුටි කියලා හැත් කරගන්න තියෙනවානේ. ඕන් එහෙනම් බට්ටු අපි ගියා.